හොඳයි. අපි මේ වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ වර්ඩ් ක්ලාසස් සම්බන්ධව. අපි මීට පෙර වීඩියෝ එකකින් ඔබට ඉදිරිපත් කරා ඉංග්‍රීසි භාෂාවට ප්‍රවේශ වීමේදී අපි ඉගෙන ගත යුතු කොටස් ටික මොනවද කියන එක වශයෙන් මීට පෙර වීඩියෝ එකකින් අපි ඉදිරිපත් කරා. ඊට පසුව වීඩියෝ එකකින් ඉදිරිපත් කරා ඉංග්‍රීසි හෝඩිය නැත්නම් ඇල්ෆබෙට් එක සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීම. දැන් අද අපි සාකච්ඡා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ අපිට දකින්න හම්බ වෙනවා word classes. ඒ කියන්නේ මෙන්න අපි පළවෙනි වීඩියෝ එකේ මේක පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ word classes කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේකට අයිති මෙන්න මේ ප්‍රදේශයට අයිති කොටස තමයි word classes කියලා කියන්නේ. අපි මේ word classes කියන එකට කියන තව නම් කීපයක් තියෙනවා. ඒ තමයි part of speech. word classes ඒ කියන්නේ මෙන්න මේ කොටස word classes එහෙම නැත්නම් part of speech එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් වචන පන්ති එහෙම නැත්නම් වචන කාණ්ඩ තවත් වචනයකින් අපිට කියනවා නම් මේක හඳුන්වන්න පුළුවන් පද කියලා හඳුන්වන්න පුළුවන් පද. හරි. දැන් මෙතනදී කියන්නේ මේකයි ඉංග්‍රීසි භාෂාව ගත්තාම ඉංග්‍රීසි භාෂාවේ අපිට වැඩිම වචන ප්‍රමාණයක් හම්බ වෙන ප්‍රදේශය තමයි මෙන්න මේ ප්‍රදේශය. විශාල වචන සංඛ්‍යාවක්. මම මීට පෙර වීඩියෝ එකේ ප්‍රකාශ කරා භාෂාවක් අපි ගත්තට පස්සේ භාෂාවේ තියෙන භාෂාවට අලුත් වචන භාෂාවට එකතු වෙනවා වගේම භාෂාවේ තියෙන සමහර පැරණි වචන භාෂාවේ ඉවත් වෙලා යනවා. මෙන්න මේ කොටසින් තමයි ඉංග්‍රීසි භාෂාව තුළ මෙන්න මේ කොටසින් තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ කොටසේ කාලීනව වෙනස්කම් දක්නට අපිට හම්බ වෙනවා. එතකොට දැන් මේ word classes වල ඉගෙන ගන්න එකේ වැදගත්කම තමයි ඉංග්‍රීසි භාෂාව පරිහරණය කරන කෙනෙක් වුණාම මේ භාෂාවේ තියෙන මේ word classes කොටස සම්බන්ධව හොඳ අවබෝධයක් අතරම තිබුණේ නැත්නම් ඉංග්‍රීසි භාෂාව හසුරුවීමේ හැකියාව ගොඩක් අඩු මට්ටමකට පවතිනවා. අපි කියනවා මේ vocabulary එක හරි ගස්ස ගන්න ඕනි කියලා කියනවනේ. හදා ගන්න ඕනි කියලා ගොඩක් තැන්වල කියනවනේ. ඉතින් ඒ vocabulary එක අතරම මේකෙන් තමයි අපිට හරි ගස්ස ගන්න පුළුවන් වෙන්නේ. මොකද විවිධ විදිහේ වචන මෙතන තියෙනවා. ඒ කියන්නේ පද තියෙනවා. එතකොට දැන් word classes එකේ දැන් අපි කියවනේ part of speech එහෙම නැත්නම් වචන පන්ති නැත්නම් වචන කාණ්ඩ නැත්නම් පද කියලා කිව්වනේ. එතකොට මේකේ තියෙනවා කොටස් 8ක්. කොටස් 8ක් තියෙනවා. මේකේ තියෙන්නේ සම්පූර්ණ වචන විතරයි. අකුරු දෙකේ සිට ඊට වඩා වැඩි වචන ප්‍රමාණයක් පමණයි මෙතන තියෙන්නේ. මෙතන කිසිදු වාක්‍යයක් හෝ වාක්‍යාංශයක් නැත්නම් ඡේදයක් එහෙම දෙයක් මේකේ දකින්න හම්බ වෙන්නේ නැහැ. තනි කරපු තියෙන වචන විතරයි. ඉතින් අපි මෙතන වචන මේ කොටස් 8කින් තියෙනවානේ. ඒ කොටස් 8 උපයෝගී කරගෙන මෙන්න මේ තන තියෙන මේ be verbs ඒ කියන්නේ මෙන්න මේ කොටස be verbs එක සම්බන්ධ කරලා අපිට අර්ථවත් වාක්‍ය හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍යතාවය තියෙනවා නම් මෙන්න මේ පැත්තෙන් අරගෙන මේ modal auxiliary verb එක සම්බන්ධ කරලා අපිට අර්ථවත් වාක්‍ය හදන්න පුළුවන්. එතකොට මේ මෙන්න මේ word classes කියන කොටස මේ පැත්තෙන් තියෙන මේ be verbs එක්ක හෝ මේ පැත්තෙන් තියෙන මේ modal auxiliary verb එක අපි අවශ්‍යතාවය අනුව සම්බන්ධ කරලා වාක්‍ය නිර්මාණයේදී අපිට තව අතරමැදි කෙනෙක් ඉන්නවා මෙන්න මේ determinant කියන කෙනා. මේ determinant කියන කෙනා මේ දෙපැත්තටම අපට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකත් අපි පසුවට ඉගෙන ගමු. අපි පළමුවෙන්ම මෙන්න මේ word classes නැත්නම් වචන කාණ්ඩ නැත්නම් පද නැත්නම් part of speech නැත්නම් වචන පන්ති කියන දේ සම්බන්ධව ඉංග්‍රීසි භාෂාවේ හැසිරීම කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අධ්‍යයනය කරමු. ඒ අනුව අපට වචන පන්ති ඉගෙන ගන්න තියෙනවා කොටස් 8ක්. ඒ තමයි noun එහෙම නැත්නම් නාමපද, verb එහෙම නැත්නම් ක්‍රියාපද, adjective සිංහලෙන් කිව්වොත් නාම විශේෂණ, adverbs සිංහලෙන් කිව්වොත් ක්‍රියා විශේෂණ, pronouns සිංහලෙන් කිව්වොත් සර්වනාම, ඒ වගේම preposition සිංහලෙන් කිව්වොත් නිපාත පද, conjunctions සිංහලෙන් කිව්වොත් සම්බන්ධ වාචී පද, interjection සිංහලෙන් අපි ඒක ප්‍රකාශ කරොත් විස්මය අර්ථ පද. මෙන්න මේ පද වර්ග ටික පද 8 සම්බන්ධව වෙන වෙනම පුද්ගලික අවධානයක් අපි ලබාගෙන පුද්ගලිකව මේක ඉගෙන ගන්න ඕනේ මේ වචනේ මොකක්ද කියලා. මේ කොටස 8 මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් වාක්‍යයක් අපි දැක්කොත් යම් වාක්‍යයක ඉංග්‍රීසි භාෂාවේ වචනයක් දැක්කම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වචනේ noun එකක්ද? මේ වචනේ verb එකක්ද? මේක adjective එකක්ද? මේක adverb එකක්ද? මේක pronoun එකක්ද? මේක preposition එකක්ද? මේක conjunction එකක්ද? මේක interjection එකක්ද? කියලා පළමුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ noun එකක් ගත්තොත් noun එක තියෙන වෙනස්කම් මොනවද? වෙනස් වෙන්නේ කොයි විදිහටද මේක? විවිධ අවස්ථාවල මෙයා වෙනස්කම් වලට භාජනය වෙනවා.
විශේෂයෙන්ම අපි දන්නවා ඒක වචන බහුවචන කියලා තියෙනවා. ඉතින් ඒ වෙන්නේ කොහොමද? ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක වෙන ක්‍රම වේද කීපයක් තියෙනවා. ඒ වගේම ওই නාමපදවල විශේෂයෙන්ම තියෙනවා ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂා වලින් ආපු වචන. ප්‍රංශ භාෂාවෙන්, ග්‍රීක භාෂාවෙන්, ඒ වගේම ලතින් භාෂාවෙන් වගේ විශේෂ වෙනස් භාෂා වලින් ආපු වචන තියෙනවා. එවැනි දේවල් අපි හඳුනගන්නේ කොහොමද? අන්න ඒ වගේ හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ verb කියන එක අපි ගත්තොත් නැත්නම් ක්‍රියාපද ගත්තොත් ක්‍රියාපදවලත් යම් යම් වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා. කාල භේදයට අනුව වෙනස්කම් තියෙනවා. ක්‍රියාපදයක් ඒක වචන කර්තෘකාරකයක් බහුවචන කර්තෘකාරකයක් සමග එතකොට සරල වර්තමාන කාලයේ තුලී යම් යම් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ වගේම විශේෂිත වෙනස්කම් වෙනවා. මිශ්‍ර ක්‍රියා නිර්මාණය සම්බන්ධව හැදීම සම්බන්ධව තියෙන අන්න ඒ වගේ දේවල් අපි ඉගෙන ගන්න තියෙනවා. ඇඩ්ජෙක්ටිව් කොහොමද නිර්මාණය වෙන්නේ? ඇඩ්ජෙක්ටිව් නිර්මාණය වෙනවා විවිධ විදිහින්. නැත්නම් නාම විශේෂණ නිර්මාණය වෙනවා. අන්න ඒවා කොහොමද නිර්මාණය වෙන්නේ? ඒ වගේම ඇඩ්ජෙක්ටිව් එක නැත්නම් නාම විශේෂණයක් වාක්‍යයක අපි යොදන්නේ කොහොමද කියන කාරණේ. ඊට පස්සේ ප්‍රිපොසිෂන් නැත්නම් සර්වනාමයක් ඇයි අපි වාක්‍යයක යොදන්නේ? සර්වනාමයක් කොයි ආකාරයෙන්ද වාක්‍යයක යොදන්නේ? කොතෙන්ද මේ කොයි වගේ අවස්ථාවලද ඒකට දාල සර්වනාමයේ මේ ප්‍රිපොසිෂන් එක ඕන වෙන්නේ කියන කරුණු අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ කන්ජන්ක්ෂන්ස් වල විශේෂත්වය මොකද්ද? කන්ජන්ක්ෂන් මොන වගේ අවස්ථාවලද භාවිත වෙන්නේ කියන එක. ඊට පස්සේ ඉන්ටර්ජෙක්ෂන් කොයි වගේ අවස්ථාවලද භාවිත වෙන්නේ? ඉන්ටර්ජෙක්ෂන් කියන්නේ මොනවද කියන සියලු කරුණු ටික අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ ටික අපි ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ be verbs එක හෝ මෙන්න මේ modal auxiliary verb එක සහ මෙන්න මේ determinant කියන කොටසත් එක්ක එකතු කරගෙන අර්ථවත් වාක්‍ය ඉංග්‍රීසි භාෂාව තුළ තමාගේ හැකියාවෙන් ගොඩනගා ගන්න. ඒ කියන්නේ කවුරුත් කියප එක මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. අවශ්‍යතාවය අනුව අපිට පුළුවන්කම තියෙනවා හදා ගන්න. දැන් අපි බොහෝ දුරට අපේ හුඟක් අය ළඟ තියෙන්නේ බොහෝ අය ළඟ තියෙන්නේ කීප එකක් මතක තියාගන්න. මෙන්න මෙහෙම තමයි මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. මෙහෙම තමයි ලියන්නේ කියලා. හැබැයි එතනදී එයාගේ නිර්මාණශීලීත්වයක් නැහැ. එයා ඒක ලියන කෙනා කියන්නේ බොහෝ අයම කියන්නේ හැම කෙනෙක්ම නෙමෙයි ඉංග්‍රීසි භාෂාව ගොඩාක් ව්‍යාප්තව හොඳට ලංකාව කියන අපේ රටේ ඉංග්‍රීසි භාෂාව හොඳට ව්‍යාප්ත වෙලා චතුරව කතා කරන චතුරව වැඩ කරන අය බොහෝ ඉන්නවා. නමුත් මම කතා කරන්නේ ඒගොල්ලෝ ගැන නෙමෙයි. මම මීට පෙර වීඩියෝ එකක් ප්‍රකාශ කරා. මම මෙතන අරමුණු කරලා තියෙන්නේ නැත්නම් මෙතන මම ගොඩාක් උදව් කරන්නට මේක බලාපොරොත්තු උදව්වක් විදිහට මේක ඉදිරිපත් කරන්නේ මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව පරිසරයක් නැති බොහෝ අය මේ අපේ ලංකාවේ ග්‍රාමීයව නාගරිකව සහ හැම ප්‍රදේශයකම ඉන්නවා. අන්න එවැනි අයට තමයි ඊටාම සරල මට්ටමින් මේක ඉදිරිපත් කිරීම මම මේ කරනු ලබන්නේ. එතකොට දැන් ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා ඊටාම සරල ක්‍රම ඔස්සේ මේක ඉගෙනගෙන තමන්ගේ දැනුම දිනු කරගන්න. මේක අපි අත්දැකීමකින් ලැබපු දෙයක්. ඒ නිසා තමයි මේ විදිහට අපි මේ පාඩම ඉදිරිපත් කරනු ලබන්නේ. එතකොට මේ ටික අපි අවබෝධ කරගත්තාන් පස්සේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් කියන එක තමයි අදහස. එහෙදී අපි දැන් මේ පාඩම් ටික ඔක්කොම පිළිවෙලට තමයි යන්නට ඕනේ. එහෙම නැත්නම් මේක කලවමේ අපි යන්නේ නැහැ. ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් පසුව ඊළඟ අවස්ථාව තමයි නාමපද සම්බන්ධව පාඩම ඉදිරිපත් කරන්නට. මම හිතන්නේ වීඩියෝ එකකින් සමහරට අමාරු වෙන්නත් ඉඩ තියෙනවා මේ පාඩම ඉදිරිපත් කරන්න සම්පූර්ණයෙන්ම. නමුත් උපරිම උත්සාහයක් අපි දරනවා ඒක ඔබ හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි verb පාඩම අධ්‍යයනය කරනවා. ඊට පස්සේ adjective, adverb, pronoun, preposition, conjunction සහ interjection කියන පාඩම් පිළිවෙලෙන් අපි හඳුනා ගැනීමෙන් පසුව තමයි අපි ඊළඟට be verbs කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියන කොටස් වලට යන්නේ. එහෙමනම් අපි ඊළඟ අවස්ථාවේදී මේ noun කියන පාඩම ඊළඟ වීඩියෝ එකෙන් noun කියන පාඩම කොහොමද ඉංග්‍රීසි භාෂාව තුළ හැසිරෙන්නේ, කොහොමද noun නාම පදවල වර්ගීකරණය කොහොමද, ඒ වගේම ඒක වචන නාම පදයක් බහුවචන වෙන ආකාර කීපයක් අපිට දකින්න හම්බ වෙනවා. එවැනි අවස්ථාවන් කොහොමද? ඒ වගේම තමයි වෙනත් භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවට පැමිණුණ නාමපද තියෙනවා. විශේෂයෙන්ම නාමපද තමයි අත්‍තරම දකින්න හම්බෙන්නේ වෙනත් භාෂාවලින් පැමිණුණ ඒවා වැඩි වශයෙන්ම. ඒතකොට එවැනි වචන මොනවද කියන ගැන අපි අවබෝධයක් ලබා ගන්න ඊළඟ වීඩියෝ එකෙන් සූදානම් වෙමු. එhmenan මේ වීඩියෝ පටයෙන් සහ මේ වීඩියෝ මාලාවෙන් ඔබට යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒක ඔබ ඉගෙන ගන්න කියන එක සහ එහෙම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව නිවැරදි ප්‍රවේශයක් බොහොම සරලව ගන්න බැරි වුණා. සියලුම දෙනා වෙනුවෙන් තමයි මේ වීඩියෝ කට ඉදිරිපත් කරනු ලබන්නේ. එහෙමනම් අපි නාමපද පාඩමින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.